ලසන්ත ඝාතනය වීමට පෙර ලිපියකින් කියූ මිදිගම රුවන් ගැන විමර්ශන ආරම්භයි. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මිදිගම රුවන් නැමැත්තා පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. පැහැපත් සුසිනිදු සමකට හුරු බුහුටි රවුම් හැඩීම් කැලීම් ස්නාන කලාව බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මිරිගම රුවන් නැමැත්තා තමන් ඝාතනය කිරීමට සූදානම්ව සිටින බව ලසන්ත වික්‍රමසේකර මරා දැමීමට පෙර පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබිනි. මිරිගම රුවන්ගේ ගෝලයන් දෙදෙනෙකු අවියායුධත් සමග STF අත්අඩංගුවට ගැනීමට ඔත්තුව ලබා දුන්නේ ලසන්ත වික්‍රමසේකර බවට සැකයක් ඔහුට මතුවීම නිසා ඊට පරිගැනීමක් ලෙස මෙම ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැකපල කරනවා කියලා තමයි අද වාර්තා කරලා තිබෙන්නේ. ලසන්ත වික්‍රමසේකර වැලිගම ප්‍රාදේශීය සභාවේ ඝාතනයට ලක් වූ සභාපතිවරයා යව්පුලියුමේ තවත් නම් තිබ්බා නේද? මිදිගම රුවන් තව පොලිස් අත්අඩංගුවේ දැනට ඉන්න කෙහෙල් බද්දර පද්මේ මේ වගේ අයගේ නමුත් ඔය මේකේ තිබුණා වාර්තා කරලා ලියලා තිබුණා මේ අයගෙන් තර්ජන තියෙනවා කියන කාරණේ. දැන් මේ වැඩේ තියෙන්නේ ඝාතනය ගැන පොලිස් විමර්ශන පවත්වාගෙන සාධාරණ ආකාරයෙන් ගමන් කරලා විමර්ශන වලින් අනාවරණය වන දේවල් කියන්නේ නැතුව තවත් රහස් පරීක්ෂක ඇමතිලා මේ ගැන කතා කරන්න ගත්තට පස්සේ තමයි ලොකුම ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් දැන් දැඩි ආందోලනාත්මක තත්ත්වයක් තිබෙනවා. මේ ආරක්ෂාව ඉල්ලීම ගැන ආණ්ඩුවේ දැන් ප්‍රතිචාරය මොකක්ද? ඇමතිවරු කියන්නේ මොනවද? ඊට විපක්ෂයෙන් දරුණු චෝදනා එල්ල වෙනවා. ඒ සම්බන්ධයෙන් මේ දිනවල ලොකු කතාබහක් ඇති වෙලා තිබෙනවා. පොලිසිය දාපු නිවේදනයෙන් අන්තිමට සිද්ධ වුණේ රහස් පරීක්ෂක ලෝකල් ෂර්ලොක් ජයසිංහගේ කලිසම ඔළුවෙන් ගැලවිලා ගියා. ඉතින් දැන් මේ විවිධ රටවල් වල හැංගිලා ඉන්න පාතාල සමාජිකයන් කණෙන් අල්ලගෙන ලංකාවට ගේන්න පුළුවන් තරම් දක්ෂ සූක්ෂම ඉවක් තියෙන පොලිස් දෙපාර්තමේන්තුවක් තියෙනවනේ රටේ නේ. ඒතර පොලිස් දෙපාර්තමේන්තුවට ඒ අදාළ දේවල් පරීක්ෂණ කටයුතු කරගෙන ගිහිල්ලා ඒවයි ප්‍රගතිය සම්බන්ධයෙන් සහ කොහොමද කෙරෙන්නේ කියන කාරණේ එයාට බාර දීලා ඔය තැන් වල ටයිපොලු දාගෙන රහස් පරීක්ෂක ෂර්ලොක් ජයසිංහලා කතා නොකර හිටියානම් වටිනව හැබැයි. නැත්තම් වෙන්නේ නේද? යටරඳන් ඉන්න කලසම ඔළුවේ දාගෙන යන තමයි වෙන්නේ. ඉතින් අය එකක් කියනවා ගැලපෙන්න ටිකක් කියනවා IRC කිය අරව කියයි මේව කියයි අන්තිමේදී පොලිසිය නිවේදනයක් දැම්මට පස්සේ ඉවරයි. ඇඳන් ඉන්න වස්ත්‍රය ගැලවෙනවා.